Hi guys, අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. අද ඔයගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ මාරම වලියකට. PC vs PC custom එකක් හදන්න Force 4 එකක්. මෙතන පොඩි ප්‍රශ්නයක් ඇතිලා තිනවා. දැන්ට එහා පැත්තේ අය හොඳ දැන්ට එනවා. ඔය අපේ zoom ISI දැන්ටයි හොඳ කට්ටිය හම්බෙන්නයි යන්නේ. ඔබට පේනවා ඇත්තේ ටීම් දෙකේම අය අස්සම සම විදියට ගහනවා. පැනල් නෑ. මේවා පැනල් දාන් ගහනව නෙමෙයි. PC ගහන්නේ PC. no panel. මේ අවස්ථාව අපිට පෙනී යනවා zoom ISI ගේ ටීම් එකේ එක්කෙන BTZ Sonic කියන කෙනා කිල් වෙනවා. කිල්ලලා තියෙනවා. අනිත් පැත්තේ තව Dota Gaming කියන කෙනා මේ අවස්ථාවේ කිල් වෙනවා. එහා පැත්තේ කෙනෙක් ඩවුන් වෙන ගමන් දෙන්නයි මේ දෙන්නයි Oh 2vs2 එකක් මේ අවස්ථාවේ අපිට පේන්න යනවා. 2vs2 එකක් එහා පැත්තේ දෙන්න. zoom IS අපිට පවසන විදිහට පළවෙනි මැච් එක කෑමේ සම්භාවිතාවයේ 75ක අගයක් තියෙනවා. පළවෙනි මැච් එක කෑවා කියලා දැක්කා. බලමු අපි දැන් ඒකට පිළිතුරු ලබා දෙන්නේ කෙසේද කියා. මම මේක වොයිස් එක අපව හදන්න ඕනේ බා. වීඩියෝ එක බල නෑ මේක වීඩියෝ එක හදලා දාන්න හිතාම ප්‍රති පිළිතුරු ලබා දීමට ඔන්න දැන් ටීම් දෙක එක්කෙනෙක් ඩවුන් බ්‍රෝකන් ගේ පැත්තේ එක්කෙනෙක් ඩවුන් දෙන්නෙක් ඩවුන් වෙනවා මේ අවස්ථාවේදී. තාම zoom IS කෙනෙක්වත් නැහැ. 3යි බ්‍රෝකන් ගේ 3යි broken के 3යි broken के 3යි තාම zoom ISI ලගේ 1යි. මේ අවස්ථාවේ ප්‍රති ඒස් එකක් අපිට බලා ගන්න හම්බ වෙනවා BTZ ගෙන්. දරුණු ලෙස ප්‍රතිපහාරයක් ලබා දෙනවා. සැර වැඩි වගේ සීන් එකකුත් මට තේරෙනවා. පැනල් දාන් ගහනවා වගේ කියා අනිත් පැත්තේ අය පයිවසීමට පුළුවන්. හැබැයි ඒ සත්‍යයක් නොවේ. අපිට දැනට මේ දැන් ලැබුණු ප්‍රවෘත්තිය විදිහට මේ තමන්ට පුළුවන් වුණොත් තනියම ඒස් ගැසීමට සූදානම් වන බව පෙන්වන මේ අවස්ථාවේ Dota Gaming මේ අවස්ථාවේ ඉදිරි පෙළ ක්‍රීඩා කරනවා. BTZ Sonic මොකද්ද මන් දවසකට ගිහිල්ලා zoom IS පොඩ්ඩක් හැංගිලා ඉන්නවා. විශාල AW විශාරදෙත් එක්ක. මේ අවස්ථාවේ විශාරදයි zoom IS පැත්තෙන් ඩබලක් යනවා අපිට පෙනියනවා. දෙන්නෙක් ඩවුන් මේ සිටින බවක් අපිට පෙනෙනවා එහා පැත්තේ. එහා පැත්තේ දෙන්නෙක් මේ අවස්ථාවේ නෑ. broken ඉන්නවා කියලා තාම පෙනී යනවා. මොකද broken ගේ කිට් එක මට අඳුර ගන්න පුළුවන්. මගේ ඩවුන්ලෝඩ් නෑ. කරුණාක් කරන තුන් දෙනෙක් ඩවුන් broken ගේ පැත්තේ 3 දෙනෙක් ඩවුන් මේ අවස්ථාවේදී 3 දෙනෙක් ඩවුන් විචාරදක පැත්තේ ඉනවා. මේ අවස්ථාවේ තනියම ඒස් එකක් ගසීමට නියමිත බවක් අපිට පෙනී යනවා. ඒස් එකක් ඉදිරියට තවත් ඒස් එකක් Dota Gaming ගෙන් ඒස් එකක් අපිට බලා ගන්න පුළුවන් මේ අවස්ථාවේදී.
කට්ටිය මාරු කිව් වගේ වැඩ කරනවා වගේ මේක මාර සීන් එකක් දැන් එහා පැත්තේ අය උඹලා පැනල් දාන් ගහන්නේ අය කියලා ආවම අපේ උන්ට දෙන්න උත්තරයක් තියෙනවා පැනල් මේ PC අපි බලමු ඊළඟ මැච් එකේ මොනවද වෙන්නේ කියලා. තාම මැච් දෙකයි මැච් දෙකට එකයි පේනින් යන විදිහට බ්‍රෝකන් ලගේ සෙට් එක ආයේ ආරුඩ වෙලා වගේ එනවා. අපේ අය පොඩ්ඩක් ඩවුන් වෙ ඉන්නවා. BT ඉසෙට් ඩෝ මියස්තා BT ඉසෙට් සොනික් මියස්තාවේ තනියම ගිහිල්ලා ස්ක්වාඩ් එකම බාවන්න තමයි වගේ පේන්නේ. මියස්තාවේදී ඩවුන් වැටුණා BT ඉසෙට්. ඔන්න දැන් දෙවනි තුන්වෙනි ඉතුරු තිදෙනා මැච් එකට අවතීර්ණ වෙනවා. එක්කෙනෙක් ඩවුන් ප්‍රතිප්‍රහාරිතා යුහුසුල ලබන දෙන්නයි. ඔන්න තුන්වෙනියා ඩවුන් යන්නේ තුන් දෙනා ඩවුන්. ඔන්න හතරවෙනියාත් ඒස් එක නැති වී යනවා මියස් වේදී. සූමයිසස්ගේ පහරක් නිසා ඒස් එක නැති වී යනවා ඩොට් ගේමින්. එහා පැත්තේ අය මේ අවස්ථාවේදී මට පේන විදිහට පැනල් මුන් එක ගහගන්න බෑ. උඹ තමයි අපිව කෑවි කියලා බ්‍රෝකන්ට බයින විදිය. මේ අවස්ථාවේදී නැවත වරක් BT සෙට් සොනික් ඒස් එකක් ගැසීම් සඳහා කරා දිරිපෙළ ක්‍රීඩා කිරීමට යනවා. අපිට දැකගත හැකි ඉතුරු අය පසුපෙළ ආවරණය කරමින් සිටින බවත් පෙනී යනවා. හැබැයි ඒ පැත්තට ගියොත් ඉතින් උන්ට බුදු සරණයි. මොකද PCම කාර්යය 3 දෙනෙක් හතරක් එක මුන් බොරුවට මේ PC අනිත් PC මේ ගේම එල්ලුවට මුන් එන වැඩෝ බොරු කියන්නේ එක්කෙනයි ඒ දෙකේ චොටිය ළඟ නමනවා. මේ අවස්ථාවේ පේනවා පොඩ්ඩක් ඩැමේජ් වුණා. නැවත වරක් පීඩියට හෙල්ත් අප් කරගෙන යනවා. මේ අවස්ථාවේ දෙවනි ගොදුර ගන්නීමට සූදානම්. ගොදුරු සියල්ලම වට කරගෙන සිටින බවක් අපිට පේනී යනවා. බලමු ඒස් එකක් ගහන්න පුළුවන් වේද මේ දපාර. ගොදුරු සියල්ලම වට කරගෙන good night nenda. Sonic මේ අවස්ථාවේ ඩවුන් වුණ නිසා කිල් වුණ නිසා අපේ අනිත් විහාරකයන් සෙට් එක ඉතාමත් යුසුලුව ක්‍රීඩා කරමින් සිටිනවා. 2-3 මැච් එක යන්නේ මේ අවස්ථාවේදී සූමයිස්ලාගේ දෙන්නයි අනිත් පැත්තේ 3යි. සූමයිස් එක්කෙනෙක්ව ඩවුන් දැම්මා. විශාරදයි සූමයිස්ගේ මේ බෙස්ට් ඩියෝ කැප්චර් එක කඩන්න පුළුවන් වෙන්නේ කාටද කියලා බලමු අපි. කාටවත් බෑ වගේ මේක කඩන්න දෙන්නේ නැහැ වගේ 2-2 එක මේ අවස්ථාව යනවා. අපි බලමු කොහොම මේ මැච් එක ඉවර වෙයිද කියලා. හිතා ගන්න බෑ වෙන්නේ නැහැ. සෝන් එකේ සෝන් වාසිය ලැබෙනවා IS ලයියට. මේ අවස්ථාවේ සුමයිස්ගේ डैमेज रेट टेकाडिया මේ අවස්ථාවේදී එම ජයග්‍රහණය බ්‍රෝකන්ලට ලැබෙනවා මේ අවස්ථාවේදී. මොකද ෆ්‍රී ස්ටයිල් කියන කෙනා එක්ස්ට්‍රී ස්ටයිල් කියන එක සෝන් එකෙන් බේරුණ නිසා අනිත් අය ඒගොල්ලෝ සෝන් වාසියට ඔන්න ප්‍රතිඵලය ඉතා දරුණු වෙලා ඒකම නිසා හතරම මේ අවස්ථාවේදී ඉතාමත් උද්‍යෝගයෙන් වගේම ඉතාමත් කේන්තිකාරී ප්‍රවේගයකින් ලං වෙනවා. අනේ එහා පැත්තේ ටීම් එකට දෙවි පිහිටයි කියලා තමයි මටත් දැන් කියන්න වෙන්නේ. මොකද මොවුන්ගේ ඉතා අති ප්‍රතික්ෂේපී ඔය එක්කෙනෙක් ඩවුන් එහා පැත්තේ බ්‍රෝකන්ලගේ එකයි දෙන්නයි හෝස්ටු තාම IS ලගේ එක්කෙනෙක්වත් කිල් වුණා.
බ්‍රෝකන් මුලින්ම කාලා වගේ ඕ 3යි දැන් 1යි දැන් 1යි ඕ මේ අවස්ථාවේදී නැවත වරක් ඒස් එක සූමයිස විසින් කනවා කරන්න දෙයක් නැහැ මේක ඕම්මයි ඉල්ලගත්තේ 2ට 4යි අපි බලමු දැන් මාර ප්‍රවේගයක් මාර ආවේගයක් මගේ විස්තර විචාරාත්මක ඉතා හොඳයි නම් මේ වීඩියෝ එක like කරලා share කරලා follow කරලා මාව subscribe කරලා කරන්න තියෙන ඔක්කොම කරලා report දාන්න නැතුව කරලා මාව famous කරන්න මේ වගේ වීඩියෝ තවත් බලන්න එකතු වෙන්න මාත් එක්ක stream review with gaming දිමුත් එක්ක නැවත වරක් සුමයි BTS Sonic Dr. Gaming AWM විසාත් ඉතා කුරිරු කිල් දැමීම සඳහා දිව යනවා පට සීනි මට පින්න එක නැති වුණා යාළුවනි මට පින්න එක ගියා ඒ නිසා තරංගයේ මදකට පොඩ්ඩක් හිට වුණා කමන්නේ ඕම ඇස්තයි 3ක් ඩවුන් එකයි ආසයි පවසන්න මේ ඇස්තාවේ එක්කෙනා ඉන්නේ එක්කෙනාට එරෙහිව 4ක් ගහනවා උඩ පැන එහා පැත්තේ එක කොහොම හරි ගේම අල්ලන්න හදන හැබැයි ඔහුට ගේම අල්ලන්න වෙන්නේ නැහැ මොකද මේ පැත්තේ ඉතා ප්‍රවේගකාර සෙට් එක 5ට 2යි ඩොට් ගේමින් ගේ ඒස් මේ උගේ නම පොඩ්ඩක් ඉන්න මිතුරනේ දමික ඔය ඩෝට ගේමින් කියන එකාගේ හරියට නම උච්චාරණ විදිය කියපන් DOTAR කියන එක ඩොක්ටර් ගේමින් කියලා හිතාගන්න. ඒ ඩොක්ටර් කියන්නේ එහෙම ස්පෙලින් නෑ නේකෝ 100 කුරක් කඩනවනේ. එහෙම බෑ මට අතට උච්චාරණය කරන්න ඕනේ. මං කවන්නේ මේක වොයිස් එක ආපහු දාන්න. මේ බ්‍රෝකර් නේද දෙවෙනි පාට දිනොත් ඉතින් තුන් බගින්න ගේමිල්ලා දිස්සලා. ඕ නැවත වාරයක් ප්‍රවේගශීලීව තුනම යනවා එකක් වෙනවා වගේ දැක්ක මම විතරම දැක්කෝ එහා අපේ පැත්තේ ඩොට් ගේමින් එකෙන්ම ඩවුන් වුණා මේ අවස්ථාවේ ඇයි දන්නේ නැහැ ඌට කුමක් උනේ කියා හැබැයි ඒ වෙනුවෙන් අනිත් අය ඔහුගේ පලිය ලබා ගැනීම සඳහා මේ අවස්ථාවේදී මටත් පින්න එක යනවා වගේ කට්ටිය තේරෙන්නේ ඕ අපේ ටීම් එකේ ඔය කෙනෙක් ඩවුන් ඒ වෙනුවට විශාරදුත් මේ අවස්ථාවේදී කිල් වෙන බවක් අපිට පෙන්වනවා BTS Sonic මේ අවස්ථාවේ කිල් වුණා මේ අවස්ථාවේ 3 vs 1 එකක් ගැසන්න සූමයිසයිට සිදු වෙනවා ඔහුගේ නම්බුව බේරා ගැනීමට ඔහුට නොහැකි වුණා මේ අවස්ථාවේදී එම නිසා 5ට 3 ලෙස මැච් එක තාම කන්ටිනියු වෙනවා ඔරයිදු මාද ට්‍රේනින් ග්‍රවුන්ඩ් කියන්නේ දැන් මම ගේමෙට ඉතාම ප්‍රබල ලෙස නැවත ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා බර අවි සමග ලැහැත්වෙන බවක් පෙනියනවා සූමයිසයිගේ ටීම් එක අපේ විශාරදට AWM දෙකක් දුන්නා නම් ඇඟට ගහන්න තිබන මු මෙලාකට මැච් එක භාගයක් ඉවරයි කරන්න දෙන්නේ මේක වන් ටැප් නේ හෙඩ්ෂොට් සූමයිසයිට පින්න එක යන බවක් අපිට පෙනී යනවා බ්‍රෝකන් ලෑ පැත්තේ මේ අවස්ථාවේදී තාමත් උද්වේග කර ලෙස ප්‍රහාරයන් යොමු කරනවා ඔවුන් වට කර ගසන ආකාරයක් පෙන්වනවා යහ පැත්ත බ්‍රෝකන් ලගේ එක්කෙනෙක් ඩවුන් මේ අවස්ථාවේ තව කිහිප වෙලාවකින් දෙන්නයි ඩවුන් අපේ පැත්ත සූමයිස්ලාගේ පැත්තේ BTS Sonic මේ අවස්ථාවේ කිල් වෙනවා ඒ කරන්න දෙයක් නෑ මේ අවස්ථාවේ ලෝට ගේම් ඩවුන් වුණාට මේ පැත්තෙන් විශාරද දමිකත් මේ සූමයිසයිත් එකතු වෙලා මනරම් ලෙස ප්‍රහාරයක් ලබා දෙනවා ඉතුරු වී සිටින ෆ්‍රී XP ස්ටයිල්ට අපි බලමු මේම සම්බන්ධතාවය කඩන්නේ කෙසේද කියා ෆ්‍රී ස්ටයිල් කොහොම හරි මේ ෆ්‍රී ස්ටයිල් එකේ සෝන් අල්ලන්න බලනවා මේක කහින හොර කරන්නේ ඔක මට පෙනී යනවා මේ අවස්ථාවේ නැවත වාරයක් වෝල් වටයක් ගහගෙන ඉන්න හැටි තමයි අපිට පෙනී යන්නේ සෝන් නහු කරයිද මන්ද එහෙම වෙන්නේ නෑ යාළුවනේ මේ AW විකාශා සූමයිස් ගේ තිබෙන සම්බන්ධතාවය කුසල් මෙන් නෑ කවුද බං ඌ නම් මට කතාර ක්‍රිකට් ගහන ඩබල කවුද සංගක්කාර සහ මෙන්ඩිස්ගේ අතර තිබෙන එක වගේම තමයි
කඩන්න බෑ පේනවනේ 6ට 3යි. මාර සම්බන්ධතාවයක් තියෙන ඔවුන් දෙදෙනා අතර. මොන සම්බන්ධයක්ද ඔයාගේ මැච් එකකින් අපි වින්. ඒම නිසා තමයි කියන්නේ විනාඩි 15 දැනට ගිහිලා තිනවා මැච් එක. ඇත්තටම කියනවා නම් විනාඩි 15න් විනාඩියක් විතර අයින් කරා. මොකද මැච් එකේ පටන් ගත්ත කැලලට විනාඩියක් වගේ ගියා. මේ උඹලට හොඳට බයින්න පුළුවන් නේද? ආයේ බයින් එක මම බයින්න. නෑ ඔව් වහා මේ ඌ ඉතාලියේ උඹලා ගේම් එකේ මේ වැට්ටා ඌ විතරයි ඉන්නේ මේ උඩ ගහන්න ගියේ නෑ කියලා මං ඉන්නේ. ඔව් මෙයා ස්ථාවේ නැවත වරක් කට්ටියම වෙන් වශයෙන් යනවා. මං එක කෙනාගේ වීඩියෝ ඔබලට එක විදිහට ගෙනලා දෙන්නම්. උඩ නැගගෙන ගහනවා වගේ පෙනියනවා. BTS Sonic kill down වෙන අතර එහා පැත්තේ දෙන්නෙක් ඩවුන් වෙලා තිබෙනවා. මේ අවස්ථාවේ එහා පැත්තේ එක්කෙනා ඉන්නේ. ඔබලාට මිලිකන් සවුන්ඩ් එකක් ඇසුණාට ඒ බෝල් කැඩීම සඳහා මිලිකන් ලැබේ. ඕ මිනිත්තාවේ තම උද්දේශ කර දැස තරංගයේ ජය ගන්නවා සූමයිස්ලාගේ ටීම් එක. ඔබලාට පේනවා ඇති දැන්. අපි බලමු එතනින් එහාට සිදුවෙන දේවල්. හරිනේ සෝමා මම යන්න දෙලා. හරි බං එළගෙන thank you. හරි හරි බං. ආයි කස්ටමර් කෙනෙක් දිනනවා කතා කරන්නේ. අනිවාර්යයෙන්.